වස්ත්‍රවලින් සපිරුණු විචිත්‍රවත් සිහිනයක් තමයි ඔබේ විවාහය කියන්නේ. ඒ විවාහයේ බලාපොරොත්තු සමග ජීවත් වන ඔබට අදත් විවාහය ලස්සන කරන තැන සුභාසිරි. It's not crazy, I told you it's fate. Remember that day as I ඔබේ වෙඩින් එක දවසේදී ඔබ ගෙවන හැම මොහොතක්ම සුන්දරයි, හැඟුම්බරයි. හැම මොහොතක්ම අපේක්ෂා සහගතයි. ඉතින් මේ දවස ඔහුත් අයත් ගත කරේ මෙන්න මේ ආකාරයටයි. මං නවෝදා, මගේ හස්බන්ඩ් දුෂාන්. අපි දෙන්න වෘත්තීය වශයෙන් වෛද්‍යවරු දෙන්නෙක්. ඒ නිසා අපි දෙන්න ගොඩක් කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ නිසා අපේ වෙඩින් එක ගත්තම අපි ගොඩක් එක්සයිට් වෙච්ච දෙයක් තමයි අපේ වෙඩින් එක කියන්නේ. මගේ බියුටිෂියන් විදියට මම තෝරගත්තේ නුවන් විජේතුංග. මගේ ක්‍රූ එකයි මගේ හස්බන්ඩ්ගේ ක්‍රූ එකයි අපි හැමෝම ඩ්‍රෙස් කරේ නුවන් විජේතුංගගෙන්. මට ඕන වුණේ ඇත්තටම සිම්පල් පියෝ වයිට් සාරි එකකට යන්න. මං හිතුවා වගේම මට ලස්සන සාරි එකක් නුවන් එක්ක වැඩ කරද්දි හම්බුණා. ඒ වගේම මගේ බ්‍රයිඩ්ස්මේඩ්ස්ලාගේ සාරිත් අපිට තෝරගන්න නුවන් ගොඩක් උදව් කළා. ඔබ මාගේ හැම හිනේම ඇවෙන්න, ඔබ මාගල්න ගීතක වැවෙන්න, මුමුණාවී හැම උස්මේම ගෑවෙන්න, ශෘංගාරී මගාවින්ම වැහෙන්න, විඩාවෙන් තැවෙන්න සිතින් කොම රැසීනෙන් නැවිත් ආමගාවින්න, සඳසාවී හිඳින් තුරුලේ මගාව මතු භවයේවත් වේවාමා. මගේ බ්‍රයිඩ්ස්මේඩ්ස්ලාගේ සාරි එකේ කලර් එක උනේ ලයිට් පින්ක් කලර් එකක්. ඒකට තව ෆ්ලෝරල් තීම් එකක් මික්ස් වෙන්න නුවන් ලස්සනට අපිට ඒ හැමදේම කරලා දුන්නා. रब्बा ने तुझको बनाने में कर दी है हुस्न की खाली तिजोरियां, काजल की सियाही से लिखी है तूने जाने कितनों की लव स्टोरियां. මගේ බ්‍රයිට් නවෝදගේ ශාරීරික මැච් වෙන්න තමයි ඇත්තටම මගේ ෆුල් සූට් එකක් ඩිසයින් වුණේ. ඒකේ කලර් එක වුණේ ඩාර්ක් බ්ලූ. ඒ වගේම බෙස්මන්ලගේ ෆුල් සූට්ස් වල කලර් එක වුණේ ඩාර්ක් ග්‍රේ. ඉතින් ඒ ඔක්කොම අපිට ලස්සනට කරලා දුන්නේ නාමල් බාලචන්ද්‍ර. ඇත්තටම කිව්වොත් ෆයිනල් අවුට්පුට් එක අපිට යුනික් විදිහට අර අපිට පහසු විදිහට නුවන් විජේතුංග කරලා දුන්න අපිට හිතුවටත් වඩා හොඳට ඇත්තටම අවුට්පුට් එක ආවා. පිච්චමල් වැස්සකින් අපේ ආදරේ තෙත්තුනා, රිදිදිය වැහි පොතේ සීතල හදේ කැවුනා, ජීවිතේ මොහොතකින් වෙනස් වී හැරෙති, අරමුණක් සිතුමිනක් තෝතෙහි රැඳෙති. අපේ ඩෙකෝස් ගත්තම අපිට ඕන උනේ අපේ තීම් එක විදියට ක්ලාසික් ෆ්ලෝරල් තීම් එකක් ගන්න. ඒ නිසා අපි ගොඩක්ම තවත් එකක් තමයි අපිට ඕන වුණා අපේ හොටෙල් මේ හෝල් එකේ තියෙන අර ක්ලාසික් යුනික්නස් එකට හානියක් වෙන්නේ නැති වෙන්න අපේ ඩෙකොරේෂන්ස් ටික කරගන්න. ඒ නිසා අපි ගොඩක්ම සිම්පල් තීම් එකකට තමයි ගියේ. ඒ හැම එකම ක්ලාසික් විදිහටත් අපිට ඕන වුණා. එතකොට තව අපි පෝරුව ගත්තම අපිට ඕන වුණා මං හිටපු පැත්තේ මල් අඩුවෙන් දාන්නත්, මගේ ගෲම් හිටපු පැත්තේ මල් ටිකක් වැඩිපුර දාන්නත්. මොකද අපිට අපේ ස්ටයිලිස්ට් උෂාරා කිව්වා මාව පොඩ්ඩක් හයිලයිට් වෙලා පේන්න ඒක හොඳ විදිහක් කියලා. ඒ නිසා අපි එයා කැමති විදිහට අපි එයාට ඕන විදිහට අපි ඇත්තටම අපේ පෝරුව කරන්න ඉඩ දුන්නා. ඒක අපි හිතනවා හොඳ
අදහසක් කියලා අපි කරපු සෙටි බෑග් එක ගත්තම අපිට ටිකක් ලොකු සෙටි බෑග් එකක ඌමනාව තිබ්බා. අපි හැබැයි සෙටි බෑග් එකට 150 තමයි ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් උයි ආටිෆිෂල් ෆ්ලවර්ස් උත් දාලා හදාගත්තේ. ඇත්තටම මේක ගොඩක් ලස්සන විදිහට අපිට අවුට්කම් එක අපිට අපේ ෆ්‍රෝලර් ස්ටයිලිස්ට් එක අරගෙන දුන්නා. හෙඩ් ටේබල් එකයි ටේබල් ඩෙකෝසුයි ඔයිල් ලැම්ප් එකයි ගත්තම අපිට ඕන වුණා වෙනස්ම විදිහේ ඒවා. ඒ කියන්නේ අපේ වෙඩින් එකට එන අයට දකිද්දි තැන් තැන්වල වෙනස් විදිහේ අත්දැකීමක් ගන්නවට තමයි අපි කැමති වුණේ. ඒ නිසා අපි රික්වෙස්ට් කරා ඒගොල්ලන්ට එකම විදිහට නැතුව වෙනස් විදිහට ලස්සන ඩෙකෝස් අපිට කරලා දෙන්න කියලා. ඒ විදිහටම අපි ආස විදිහටම අපේ ඩෙකෝස් ටික කරගන්න හම්බ වුණා අපිට. අපිට වෙඩින් එක දවසේ ගොයින වේ එකක් ඇත්තටම ඕන වෙලා තිබ්බේ නැහැ. මොකද අපිට ඕන උනේ මුළු වෙලාවෙම අපේ නෑදෑයෝ යාළුවොත් එක්ක ඒ මූමන්ට් එක එන්ජොයි කරන්න. ඒ නිසා අපි වෙන ඇඳුමක් චේන්ජ් කරලා අපිට හිතුණා ඒක තව කාලය යන වැඩක් කියලා. ඒ නිසා හැබැයි අපිට ඕන වෙලා තිබ්බා වෙඩින් එකට එක විදිහේ ඇඳුම් අඳින්නත්. ඒ නිසා අපි හිතුවා අපි ඒ ඇඳුම් ප්‍රී ෂූට් එකෙන් අපි ෆොටෝස් විදියට ගන්නවා කියලා. එතකොට අපි ප්‍රී ෂූට් එක ලොකේෂන්ස් දෙකක තමයි කරේ. එකක් පන්සලක කරා සිම්පල් ග්ලූමි විදියට. අනිත් එක ක්ලාසික් කලර්ෆුල් විදියට අපි කොළඹ මියුසියම් එකේ තමයි කරේ. දෑත දරා ඇවිදින් ආදරයෙන් මා වෙනුවෙන් හිඳිනා අයුරෝ මිදෙවි දැනෙන් හැඟුමන් පාමුල සිත් මාරු බිඳයි ඔබ ළඟ ඔබේ වෙඩින් එක දවසේදී ඔබ ගෙවන හැම මොහොතක්ම සුන්දරයි හැඟුම්බරයි. හැම මොහොතක්ම අපේක්ෂා සහගතයි. ඉතින් මේ දවස ඔහුත් අයත් ගත කරේ මෙන්න මේ ආකාරයටයි. सारी रात जगावे यादानु जिक्र तरावे आए क्यों ना आए सुभावे නවෝදා සහ දුෂාන්ගේ වෙඩින් ෂූට් එකේදී අපි මුලින්ම ප්ලෑන් කරේ ප්‍රී ෂූට් එක. එතනදී ඒගොල්ලන්ට උවමනාවක් තිබ්බා ප්‍රී ෂූට් එක ඩ්‍රෙසස් දෙකකින් කරන්න. එතකොට අපි ඩ්‍රෙසස් දෙක ඒගොල්ලෝ මේ තෝරගෙන තිබ්බේ මුලින්ම පන්සලක ෂූට් එකක් එක්ක යන මේ ඩ්‍රෙස් එකක්. ඊට අමතරව කොළඹ ලොකේෂන් එකක් අරගෙන අපි ලෙහෙංගා ඉන්දියන් වයිබ් එකට තමයි ඊළඟ ෂූට් එක ප්ලෑන් කරලා තිබ්බේ. එතකොට අපි පළවෙනි ෂූට් එක විදිහට ප්ලෑන් කරපු පන්සල් ෂූට් එකේදී නවෝදා ඔසරියක් සහ දුෂාන් ලස්සනට රෙසිංගල් විදිහට ඇඳලා එතනදී අපි ලස්සන ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න හම්බුණා. ඒගොල්ලන්ගේ මොමන්ට්ස් එක්කම ඒ අවශ්‍ය හැමදේම අපි වීඩියෝස් සහ ෆොටෝස් දෙකම එතන අවශ්‍ය විදිහටම කැප්චර් කරගන්න පුළුවන් වුණා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයට අනුව. ඊට පස්සේ අපි ප්ලෑන් කරපු තැන මියුසියම් එක කොළඹ මියුසියම් එක. එතනදී ඒගොල්ලන් ලෙහෙංගා එකක් සමග ඉන්දියන් වයිබ් එකට තමයි ඒගොල්ලෝ ෂූට් එක ප්ලෑන් කරලා තිබ්බේ. එතනදී ඒගොල්ලන්ට අවශ්‍ය විදියටම ඒ වයිබ් එකට හරියන විදියට අපි ඒ දේවලුත් ප්ලෑන් කළා. එතන ෂූට් එක ඇත්තටම ලස්සන විදියටම කරගන්න පුළුවන් වුණා ඒගොල්ලන්ගේ සපෝට් එකත් එක්ක.
ෂූට් එකේ ඉඳලා අපේ වෙඩින් එකේ ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි අපි සියල්ලම බලාපොරොත්තු වුණේ බුද්ධික ජයවර්ධනගෙන්. ඇත්තටම එයාගේ ක්‍රූ එක අපිට ලොකු සපෝට් එකක් දුන්නා. පළමු ස්ථානයේ ඉඳලා මේ කියන්නේ ප්‍රී ෂූට් එකේ අපි සෙග්මන්ට්ස් දෙකකට කරේ ඒ දෙකේ ඉඳලා වෙඩින් එක දක්වාම. ඉතින් අර ප්‍රී ෂූට් එක අපිට ඇත්තටම හිතුවටත් වඩා හොඳ අවුට්කම් එකක් හම්බුණා. අපි ඒක ක්‍රමක්‍රමයෙන් අර පොඩි වෙලාව අරගෙන තමයි මේ සැලසුම් කරේ. ඒ කියන්නේ අපි දෙන්න ගොඩක් කාර්යබහුල නිසා බුද්ධික ජයවර්ධනගේ වයිෆ් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපේ ඇඳුම ගන්න එකේ පවා මම යන තැන යාට ෆොටෝස් එවනවා. යා ගොඩක් අපිට මේකෙදි සපෝට් කරා. යාවත් ඇත්තටම ගොඩක් මතක් කරන්න ඕනේ. सारी रात जगावे यादानु जिक्र तरावे आए क्यों ना आए सुभावे हानिया तेरी होके मरा जिंद जान करा तेरी होके मरा जिंद जान करा हीरिए 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 වෙඩින් එක දවස ගැන කතා කරාම අපිට එදාටත් අපි ෆොටෝග්‍රැෆර් වීඩියෝග්‍රැෆි හැමදේටම අපි තෝරගත්තේ බුද්ධික ජයවර්ධන. අපිට ඩ්‍රෙසින් එකෙන් පස්සේ ඒ කියන්නේ මාව අන්දලා ඉවරුණාට පස්සේ ඇත්තටම අපිට පොඩි කාල සීමාව පිළිබඳ පොඩි ගැටලුවක් ආවා. හැබැයි බුද්ධික ඒ කිසිම දෙයක් අපිට දැනෙන්න දෙන්නේ නැතුව හොඳටම ෆොටෝස් ටිකයි අපේ වීඩියෝග්‍රැෆි ටිකයි අපිට කරලා දුන්නා. මොකද අපි ඒ වෙලාවේ පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලාත් හිටියා. ඇත්තටම මේගොල්ලන්ගේ තිබේ ඊවිනිං වෙඩින් එකක්. ඊවිනිං වෙඩින් එකේදී මුලින්ම අපි බ්‍රයිඩ්ගේ ගෙටින් රෙඩි ෂොට්ස් ඊට පස්සේ ග්‍රූම්ගේ ගෙටින් රෙඩි ෂොට්ස් වෙන වෙනම අරගත්තා. ඊට පස්සේ අපි කොළඹ මේ හොටෙල් එකක තමයි ඒගොල්ලන්ගේ වෙඩින් එක ප්ලෑන් කරලා තිබ්බේ. එතනදී අපි අවුට්ඩෝර් ඉන්ඩෝර් මික්ස් ෂූට් එකක් තමයි කරන්න හැකියාව තිබුණේ. මොකද ටිකක් අවුවත් එක්ක අපි දවල්ට ෂූට් කරද්දි පොඩ්ඩක් ඉන්ඩෝ ටයිප් එකට ගියොත් හොඳ හින්දා. ඊට අමතරව එතන අවශ්‍ය ෂොට්ස් ඔක්කොම අපි ඉන්ඩෝ ලොකේෂන් එකට අවශ්‍ය පරිදි ඇත්තටම ලයිටින් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය ටෝන් එකට වයිබ් එකට ෆොටෝස් සහ වීඩියෝස් දෙකම ඉන්ඩෝ ෂූට් එකේදී අපිට ඇත්තටම ලස්සනටම කරගන්න පුළුවන් වුණා ඒගොල්ලන්ගේ සපෝට් එකත් එක්ක. ඊට පස්සේ පෝරුවේ චාරිත්‍ර අපිට හොටෙල් එකේ මිස්ටර් ෆොන්සේක තමයි කරලා දුන්නේ. එයත් හරි ලස්සනට ඒක හරි සංවේදී වෙන විදිහට අපිට ඒක ලස්සනට කරලා දුන්නා. නොදොඩා ගියදා නිත්තඳුරේ වර්ෂා හැලුණා සෙනකින් බැඳෙනා සිත මන්මත් කරනා අඟනා පෝරු චාරිත්‍රයෙන් පස්සේ අපි නෝමල් ගිය ෆන්ක්ෂන් එකේ යන දේවල් ටික තමයි අපිට කැප්චර් කරන්න තිබ්බේ. එතෙන්දි වැදගත්ම දේවල් තව තිබ්බා. එතකොට මේ දේවල් හැම දෙයක්ම අපි නිසි ආකාරව කැමරාස් කීපයක් දාලා ෆොටෝස් සහ වීඩියෝස් කැප්චර් කරා. ඇත්තටම ඒ කපල් එකේ මොමන්ට්ස් තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඊට අමතරව කපල් එක රික්වෙස්ට් කරලා තිබ්බා ඇවිල්ලා ඉන්න ගෙස්ලවත් කවර් වෙන විදිහට තමයි වැඩේ කරගන්න ඕනේ කියලා. එතකොට ඒ ඇවිල්ලා ඉන්න ගෙස්ලගෙත් අපි ඇත්තටම නැචරල් විදියට හැමදේම කවර් කරලා ලස්සනට වැඩේ අවුට්පුට් එකක් අපි ලබා ගන්න පුළුවන් වුණා. විවාහයේ දවසේදී ඔබ වෙඩින් හෝල් එක ඇතුලේ ගත කරන කාලය පැය 3-4ක් වගේ සීමිත කාලයක්. ඒ කෙටි කාලය තුලදී බැලු හැම අතම විචිත්‍රවත් ලෙස දකින්න තමයි ඔබ බලාපොරොත්තු වන්නේ.
පෝරුවේ චාරිත්‍ර වලින් පස්සේ අපිට තිබ්බේ ඔයිල් ලැම්ප් සෙෂන් එකයි කේක් කටින් සෙෂන් එකයි. අපිට කේක් එක අපේ තීම් එකේ විදිහටම ලංකා චාන්දනී කරලා දුන්නා. අපි එයාට කිව්වේ අපිට සිම්පල් එලගන්ට් කේක් එකක් ඕන කියලා. එයා ඒක ලස්සනට මල් එක්ක රෝස් ගෝල්ඩ් මික්ස් කරලා 3 ටයර් කේක් එකක් අපිට අපි ආස විදිහට කරලා දුන්නා. What we have is timeless. My love is endless. And with this ring I say to the world, you're my every reason. You're all that I believe in. With all my heart කේක් කටින් එකෙන් පස්සේ අපිට තිබ්බේ ෂැම්පේන් ෆවුන්ටන් එකයි ස්පීචර්ස් දෙකයි ටෝස්ට් එකයි. ස්පීචර්ස් එකයි ටෝස්ට් එකයි අපි දෙන්නගෙම හොඳම යාළුවෝ දෙන්නෙක් අපිට කරලා දුන්නා. We fell in love, not knowing what it was. I will not give you up. ටෝස්ට් එකෙන් පස්සේ අපි ඊළඟ සෙෂන් එක විදියට අපේ ෆස්ට් ඩාන්ස් එක තමයි අපි තෝරගත්තේ. Your heart is all I own, and in your eyes you're holding mine. Baby, I'm dancing in the dark. ෆස්ට් ඩාන්ස් එකෙන් පස්සේ මට ඕන වුණා මගේ හස්බන්ඩ්ව සර්ප්‍රයිස් කරන්න. ඒකට අපි මගේ යාළුවෝයි මගේ නෑදෑයෝයි මගේ ක්‍රූ එකේ කට්ටිය එකතු වෙලා අපි සර්ප්‍රයිස් ඩාන්ස් එකක් අසංග ඩිසිල්වා කොරියෝග්‍රාෆ් කරා එක. ඒකෙන් මං හිතනවා ඇත්තටම හස්බන්ඩ් සර්ප්‍රයිස් වුණා කියලා. ඒ වගේ මටත් අවශ්‍යතාවය තිබුණා වයිෆ් සර්ප්‍රයිස් කරන්න. ඉතින් මම ඒකට සින්දු දෙකක් මර්ජ් කරලා කලින් සැලසුම් කරගෙන ඒ වෙලාවේ ඉදිරිපත් කරා සියලුම දෙනා ඉදිරියේ. මම හිතනවා ඒකට මේ නවෝද සර්ප්‍රයිස් වුණා කියලා. දිනයකින් පස්සේ ඩාන්සින් ෆ්ලෝ එක තමයි ස්ටාර්ට් කරේ. ඇත්තටම අපේ බෑන්ඩ් එක විදිහට අපි තෝරගත්තේ මහේෂ් දෙනපිටිය සහ එයාගේ කණ්ඩායම. අපේ ක්‍රවුඩ් එක ගත්තම ඇත්තටම සියලුම වයස් පරතරවල පිරිස හිටියා. ඉතින් අපිට අවශ්‍යතාවය තිබුණා ඒ හැමදෙනාම එන්ටර්ටේන් වෙන්න. ඒ හැමදෙනාම සතුටු වෙන විදිහට එන්ටර්ටේන්මන්ට් එකක් අපිට ලැබෙයි කියලා. ඇත්තටම ඉතාම බැලන්ස් විදිහට මුලින් සරලව ෆ්ලෝ රිදම් එක ඇවිල්ලා පස්සේ අපිට ගොඩක් වේග රිද්ම ආකාරයෙන් හැමෝම සතුට වෙන විදිහට ඩාන්ස් කරන ෆ්ලෝ එකක් අපිට මහේෂ් දෙනපිටියගේ ඇරේන්ජ්මන්ට් එකෙන් හම්බුණා. අපි දෙන්නගේ ජීවිතේ ලස්සනම දවස ලස්සන කරගන්න අපිට ගොඩක් අය උදව් කරා. විශේෂයෙන්ම මගේ හස්බන්ඩ්ගේ පවුල අයත්, මගේ පවුල අයත්, අපේ යාළුවොත්, නෑදෑයොත් ගොඩක් අපිට උදව් කරා. මේ වෙලාවේ මම ඒගොල්ලන්ව මතක් කරලා හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. Your way.